අද නූතන මනුෂ්‍යයාට තියෙන ලොකුම පීඩාවක් තමයි මේ මසුරු හදවත. හැමදේම එකතු කරගන්න තියෙන ආසාව. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා අද මිනිස් සමාජයේ. විශේෂයෙන්ම නිදහස් වෙළඳ ආර්ථිකය මේ රටට හඳුන්වලා දුන්නාට පස්සේ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට නැති ආසාවන් දැන් ඇති වෙලා තියෙනවා. හැබැයි මේ එකතු කරගන්න කිසිම දෙයක් අපිට අරන් යන්න බෑ. ඒවා ස්ථිර නෑ. ඒවා ඔක්කොම తాවකාලිකයි. දැන් මේ මිනිස්සු මේ කනේ මොකද්ද එකක් ගහගෙන පාරේ හයියෙන් කැහක කතා කර ඇවිදිනවා. මේ ගැජට් එක මේක මේ පරිභෝජනවාදයේ එක අංගයක් තමයි. ඔය ටෙලිෆෝන් ಜಾති මට එක එක්කෙනා ඇවිල්ලා කියනවා දැන් ඔබ වහන්සේ ගත්තද මේ ලේටස්ට් එක ගත්තද? අපිට තේරෙන්නේ නැහැ මේ ලේටස්ට් කියන්නේ මොනවද කියලා. අපිට ෆෝන් එකක් තියෙනවා නම් ඒකෙන් ෆෝන් කෝල් එකක් ගන්නයි, පණිවිඩයක් දෙන්නයි, කාගෙන් හරි ෆෝන් කෝල් එකක් ලබා ගන්නයි තමයි ඕක පාවිච්චි කරන්නේ. මේ දැන් මේ ෆෝන් එක තමයි සම්පූර්ණ ජීවිතේ. ඇඳට ගිහිල්ලත් ෆෝන් එක බල ඉන්නවා. ෆෝන් එක රෑ නිදාගන්නේ නැහැ. එළි වෙනකම් වැඩසටහන් බලනවා. අම්මලා තාත්තලා දරුවෝ පෞල් ජීවිතයක් නැහැ. වටිනාකම් ඔක්කොම නැති වෙලා. මේ තමයි පරිභෝජනවාදය. මාකට් ඉකොනොමි කියලා මේකට කියන්නේ. වෙළඳ ආර්ථිකය. ඇඟ ඇතුලේ නැති ආශාවන් ඇති කරලා ඒ වයින් මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරය තමයි අද සමාජයේ මෙහෙවන්නේ. අපි ඉගෙන ගත්තම අපි හිතනවා අපි ලෝකේ ගැන ඔක්කොම දන්නවයි කියලා. සමාජයේ ඉහළ තත්වයන්ට එනකොට උඩංගු වෙනවා.